Hello everyone, welcome back to K Diary by Dishi. ඉතින් අද තමයි මගේ YouTube channel එකෙන් මම මුලින්ම ඔයාලට Q&A session එකක් අරගෙන එන්නේ. මගේ YouTube channel එක පටන් අරගෙන මාස දෙකක් වගේ තමයි මේ වෙද්දි වෙන්නේ. ඒ මාස දෙක ඇතුළත මම දාපු videos වලට ඔයාලා ගොඩාරියක් comments දාලා තිබ්බා. ඒ දාපු comments වලින් තෝරගත්ත ටිකක්කුයි මම Q&A session එකක් කරමුද කියලා අහලා දාපු post එකට ඔයාලා දාපු comments එකතු කරලා තමයි මම මේ Q&A session එක කරන්න හිතුවේ. පළවෙනි ප්‍රශ්නේ තමයි අක්කේ D4 visa එකෙන් ඇවිල්ලා ඒ course එක ඉවර කරාට පස්සේ ඒ university එකේම bachelor එකක් කරන්න පුළුවන්ද? මේ D4 visa එක කියලා කියන්නේ Korean language studies වලට student line visa එක. එතකොට මෙන්න මේ D4 visa එක ඔයාලට මුලින්ම හම්බෙන්නේ මාස 6කට විතරයි. ඒ මාස 6න් පස්සේ එක්ක ඔයාලට visa එක D2 වලට මාරු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් D4 visa එකේම තව ඉස්සරහට ඔයාලා ඉගෙන ගන්නවා නම් visa එක extend කරගන්න පුළුවන්. එතකොට මම Korean language studies කරන්නේ Yeonjin University එකේ. අපේ යුනිවර්සිටි එක ගත්තාම අපේ මාස 6ක් කියලා කියන්නේ ILGAP එකයි EGAP එකයි කම්ප්ලීට් කරනවා. ILGAP එකයි EGAP එකයි කියලා කිව්වේ language studies වල එක වසර සහ දෙක වසර මේ මාස 6 ඇතුළත එයාලා අපිට කම්ප්ලීට් කරනවා. මෙන්න මේ D4 visa එකේ ඉන්න ස්ටුඩන්ට් කෙනෙක්ට එයා කැමති නම් මාස 6කින් D2 visa එකට මාරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුද්දකින් D2 visa එකට මාරු වෙන්න පුළුවන්. මාස 6කින් D2 visa එකට මාරු වෙන්න පුළුවන් ඔයාලට එක්කෝ මාර්ච් ඉන්ටේක් එකේදී නැත්නම් සැප්තැම්බර් ඉන්ටේක් එකේදී විතරයි. මොකද මේ D2 visa එක කියලා කියන්නේ associated bachelors ඒ වගේම masters වලට masters ඇතුළත් වෙන visa වර්ගය තමයි D2 කියන්නේ. එතකොට මෙන්න මේ D2 visa එකට සවුත් කොරියාව වල ඉන්ටේක් තියෙන්නේ මාර්ච් වලයි සැප්තැම්බර් වලයි විතරයි. ඒ නිසා D4 visa එකෙන් D2 වලට මාරු වෙන කෙනෙක්ට මාරු වෙන්න පුළුවන් මාර්ච් වලදී හෝ සැප්තැම්බර් වලදී විතරයි. මේ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තර දුන්නොතින් D4 visa එකෙන් ඒ යුනිවර්සිටි එකේම බැචලර් එකකට මාරු වෙන්න පුළුවන්ද කියලා තමයි අහලා තියෙන්නේ. ස්ටුඩන්ට්ස්ලා මෙන්න මේ D4 visa එකට එද්දි සමහරු යුනිවර්සිටිස් වලට එනවා, සමහරු කොලෙජ් වලට එනවා. එතකොට මෙන්න මේ හැම එකේම බැචලර්ස් මාස්ටර්ස් නැහැ. සමහර ඒවායේ තියෙන්නේ D4 එකේ language studies එකයි associated degree විතරයි. එතකොට ඔයා ඉගෙන ගන්න යුනිවර්සිටි එක හෝ කොලෙජ් එකේ බැචලර් ඩිග්‍රී තියෙනවා නම් ඔයාට ඒ යුනිවර්සිටි එකෙන් බැචලර් එකකට මාරු වෙන්න පුළුවන්. හැබැයි ඔයා D4 එකේ ඉඳන් D2 එක බැචලර් එකකට මාරු වෙද්දී සමහර යුනිවර්සිටිස් වල topic level 3 ඉල්ලනවා. සමහර ඒවේ නම් topic level 2 තමයි ඉල්ලන්නේ. ඒ කොරියන් track එකෙන් කරනවා නම් ඒ වගේම තමයි ඔයා ඉංග්‍රීසි track එකෙන් බැචලර් එක ස්ටාර්ට් කරනවා නම් ඔයාට IELTS වල 5.5 band score එකක් මිනිමම් ඕනි වෙනවා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ තමයි අහලා තියෙන්නේ යුනිවර්සිටි එකේ ඉන්න ඔක්කොම අවුරුදු වලට පේ කළාද එන්නේ? ඒක ගැන පොඩ්ඩක් කියන්න කියලා තියෙනවා. දැන් මම D4 visa එකෙන් language studies වලට එද්දී අවුරුද්දකට payment කළා ආවේ යුනිවර්සිටි එකට. එතකොට මේ අවුරුද්දකට payment කරලා ආවට පස්සේ අපි මාස 6කින් ඒ යුනිවර්සිටි එකෙන් අපේ ඩිග්‍රී එකට හෝ associated එකකට වෙන යුනිවර්සිටි එකකට යනවා නම් ඉතුරු මාස 6ේ payment එක එයාලා අපිට refund කරනවා. සාමාන්‍යයෙන් ඒ D4 visa එකේ තමයි ගොඩක් දුරට අවුරුද්දකටම pay කරලා එන්නේ. D2 visa එකෙන් masters වෙන ගොඩක් ස්ටුඩන්ට්ස්ලා නම් එක semester එකකට, ඒ කියන්නේ මාස 6කට තමයි මුලින්ම එයාලගේ payment එක කරලා එන්නේ. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නෙන් අහලා තියෙනවා අවුරුදු 28ක කෙනෙක්ට D4 visa එකෙන් එන්න බැරිද කියලා. නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. අවුරුදු 28ක කෙනෙක්ට D4 visa එකෙන් එන්න පුළුවන්. හැබැයි ඔයාගේ ප්‍රොෆයිල් එක හොඳ වෙන්න ඕන. ඔයාගේ qualifications වල ප්‍රශ්නයක් නැත්නම් ඔයාට educational gap නැත්නම් ඔයාට මේ D4 visa එකට apply කරන්න පුළුවන්. මොකද මම දන්න මාත් එක්ක ආපු අය ඉන්නවා අවුරුදු 30ටත් වැඩි කට්ටිය මෙන්න මේ D4 visa එකෙන් සවුත් කොරියාව වලට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අවුරුදු 28ක කෙනෙක්ට D4 visa එකෙන් ඔයාගේ qualifications වල ප්‍රශ්නයක් නැත්නම් D4 visa එකට apply කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ තමයි අක්කේ D4 visa එකෙන් ඇවිල්ලා part time කරන්න බැරිද?
නෑ D4 වීසෙන් ඉල පාර්ට් ටයිම් කරන්න පුළුවන්. හැබැයි මාස 6ක් යනකම් ඔයාලට ලීගල් පාර්ට් ටයිම් කරන්න බෑ. after 6 month තමයි ඔයාලට ලීගල් පාර්ට් ටයිම් කරන්න පුළුවන් වෙන්නේ. after 6 month ඔයාලා පාර්ට් ටයිම් කරද්දිත් ඔයාලට පාර්ට් ටයිම් කරන්න හැම තැනම බෑ. වෙනම කැටගරීස් වගේක් තියෙනවා. ෆාමිං පුළුවන්, ඊට පස්සේ සිත්තන් වල පුළුවන්. එහෙම යාලගේ වෙනම ලිස්ට් එකක් තියෙනවා. අන්න ඒ පාර්ට් ටයිම් තමයි ඔයාලට ලීගල් කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අහලා තියෙනවා එකමඩේෂන් වලට මාසෙකට කීයක් වගේ යනවාද කියලා. එකමඩේෂන් ගත්තාම මම ඉන්න රූම් එක ගැන කියන්නම්. මම ඉන්නේ ඩබල් රූම් එක. මේකේ මමයි තව මගේ යාළුවෙකුයි තමයි ඉන්නේ. එතකොට මේ වගේ එකක අපිට මාසෙට වෙනවා මාන් 15ක් එක්කෙනෙක්ට. මාසෙට මාන් 15යි කරන්ට් බිල්, වතුර බිල් ඒ කිසිම දෙයක් නැහැ. ඒ මාසෙට රූම් එකට දෙන මාන් 15 විතරයි එකමඩේෂන් පී වෙන්නේ. එතකොට මේ ගාන අපි ඉන්න සිටි එකෙන් සිටි එකට වෙනස් වෙනවා එකමඩේෂන් පී එක. සමහර විට මීට වඩා වැඩි වෙන්න පුළුවන්, සමහර විට මීට වඩා අඩු වෙන්න පුළුවන්. වන් රූම් එකක් ගත්තාම අපි ඉන්න ඒරියා එකේ එකමඩේෂන් පී එක වන් රූම් එකකට මාසෙකට වෙනවා මාන් 25ට තියෙනවා, මාන් 30ට තියෙනවා. ඒ වගේ රේන්ජ් එක තමයි එකමඩේෂන් පී එක තියෙන්නේ මාසෙකට. ඊළඟට අහලා තියෙනවා D2 එනකොට essay එකක් නැද්ද කියලා. නෑ, D2 වීසා එකෙන් එදී essay එකක් ලියන්න දෙයක් නෑ. D4 වීසා එකෙන් එන ස්ටුඩන්ට්ස්ලාට විතරයි කොරියන් එම්බසි එකේ essay එකක් ලියන්න තියෙන්නේ. ඒකත් E වීසා එකෙන් එන ස්ටුඩන්ට් කෙනෙක් නම් කොරියන් එම්බසි එකේ essay ලියන්න නැහැ. E වීසා එකෙන් නැතුව D4 වීසා එකට එන කෙනෙක් නම් තමා කොරියන් එම්බසි එකේ essay එකක් ලියන්න ඕන. D2 වීසා එකෙන් එන කෙනෙක්ට තියෙන්න ඕන එයා ඇසෝසියේට් එකකට හෝ බැචලර් එකකට එනවා නම් ඉංග්‍රීසි ට්‍රැක් එකෙන් IELTS 5.5 තියෙන්න ඕන. කොරියන් ට්‍රැක් එකෙන් එනවා නම් ටොපික් ලෙවල් 2 3 වගේ තියෙන්න ඕන. එහෙම නැතුව essay එකක් ලියන්න නැහැ. ඊළඟට අහලා තියෙනවා D4 වීසා එකේ එක ටොපික් එකක් දෙන්නේ නැත්නම් ටොපික් ගොඩකින් එකක් තෝරගෙනද ලියන්න එන්නේ කියලා. නෑ, ඔයාලා එම්බසි එකට ඔයාලගේ වීසා ඇප්ලිකේෂන් එකත් එක්ක ඩොකියුමන්ට් සබ්මිට් කරන්න ගියාම එදා ඒ ඔයාලා යන වෙලාවටම තමයි essay එක ලියන්න දෙන්නේ. එතකොට මේ essay එක ඔයාලට ටොපික් ගොඩක් දෙන්නේ නෑ යාලා. ඔයාලට A4 size කොලයක් දෙනවා. ඒ කොලේ උඩ මුලින්ම තියෙනවා ඔයාගේ නම, ඔයාගේ යුනිවර්සිටි එක, ඒ වගේ පොඩි ඩීටේල්ස් වගේක් ලියන්න තියෙනවා. ඊට පස්සේ එතන යටින් තියෙනවා ඔයාලගේ essay එකේ ටොපික් එක. එක ටොපික් එකයි තියෙන්නේ. ඒ ටොපික් එකට තමයි ඔයාලා essay එක ලියන්න ඕන. ඊට පස්සේ අහලා තියෙනවා අක්කේ ඔයා කරන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මොකක්ද ඉංග්‍රීසි ට්‍රැක් එකෙන්ද කරන්න කියලා. මම තවම ඉන්නේ D4 වීසා එකේ. තාම මම ලැන්ග්වේජ් ස්ටඩීස් වල තමයි ඉන්නේ. මම මගේ D2 එක මාරු වෙන්න හිතාගෙන ඉන්නේ මෙකැනිකල් ඉන්ජිනියරින් සයිඩ් එකෙන් තමයි. ඒ සයිඩ් එකෙන් තමයි මම ඩිග්‍රී එක කරන්න හිතාගෙන ඉන්නේ ඉස්සරහට. මම ඒ ඩිග්‍රී එක කරන්න ඉන්නේ ඉංග්‍රීසි ට්‍රැක් එකෙන්, කොරියන් ට්‍රැක් එකෙන් නෙමෙයි. ඊට පස්සේ අහලා තියෙනවා අක්කේ ඔයාව කන්ටැක්ට් කරගන්න විදියක් නැද්ද කියලා. මගේ YouTube එකේ මම හැම වීඩියෝ එකකම යටින් ඩිස්ක්‍රිප්ෂන් එකක් දානවා. ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ Facebook එකේ link එක තියෙනවා, TikTok account එකේ link එක තියෙනවා. ඒ ඕන් එකකින් මැසේජ් එකක් දාන්න මම free හැම වෙලාවකම ඒ එන මැසේජ් වලට reply කරනවා. ඊළඟට අහලා තියෙනවා අක්කේ D4 D2 කියන වීසා දෙකේ තියෙන වෙනස මොකක්ද? ඒ දෙකම ස්ටුඩන්ට් වීසා වලට නේද අයිති වෙන්නේ කියලා. ඔව්, D4 D2 කියන්නේ ස්ටුඩන්ට් වීසා. D4 වීසා එක කියලා කියන්නේ කොරියන් ලැන්ග්වේජ් ස්ටඩීස් වීසා එක. එතකොට මේ වීසා එකට ආවහම මාස 6ක් යනකම් පාර්ට් ටයිම් කරන්න බෑ ඔයාලට. පස්සේ මේ D2 වීසා එක කියන්නේ D2 වීසා එක ආයි කැටගරීස් වලට කැඩෙනවා. D21, D22, D23 ඒ විදියට. එතකොට මේ D2 වීසා එක කියලා කියන්නේ ඇසෝසියේටඩ් ඩිග්‍රී, බැචලර්ස් ඩිග්‍රී, ඒ වගේම මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම්. D2 වීසා එන කෙනෙක්ට පාර්ට් ටයිම් කරන්න පුළුවන් ලීගලි. එතකොට D4 වීසා එකේ D2 වීසා එකේ තියෙන වෙනස එක තමයි මේ දෙකම ස්ටුඩන්ට් වීසා. ඊළඟට අහලා තිනවා අක්කේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරාම ඒ ගැන උත්තරයක් එන්න දවස් කීයක් යනවද? වීසා එක අප්‍රූව් වුණාද, රිජෙක්ට් වුණාද කියලා මැසේජ් එකේම එනවද කියලා අහලා තියෙනවා. ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කළා. මම මගේ වීසා එක ඇප්ලයි කළා හරියටම වර්කින් ඩේස් 8කින් රිසල්ට් එක ආවා.
වර්කින් ඩේස් 8ක් කියන්නේ සැටර්ඩේ සන්ඩේ නෑ. ඒ දවස් දෙක ඇර ඊට පස්සේ මොන හරි එම්බසි එකේ නිවාඩු දවස් තියෙනවානේ. අන්න ඒ නිවාඩු දවසුත් අතහැරලා ඉතුරු දවස් වලින් 8ක් තමයි යාළගේ වර්කින් ඩේස් 8ක් කියන්නේ. එතකොට අන්නේ වර්කින් ඩේස් 8න් හරියටම මගේ රිසල්ට් එක ආවා. වීසා එක අප්‍රූව් වුණාද රිජෙක්ට් වුණාද කියලා මැසේජ් එකේ එන්නේ නැහැ. අපිට අපේ වීසා පෝර්ටල් එක චෙක් කරගන්න පුළුවන් සයිට් එකට ගියාම. අන්නේ සයිට් එකෙන් අපිට චෙක් කරගන්න පුළුවන් අපේ වීසා එක දැන් තියෙන්නේ මොන තත්ත්වෙද කියන එක. එතකොට මෙන්න මේ මැසේජ් එකෙන් වීසා එක අප්‍රූව්ද රිජෙක්ට්ද කියලා එන්නේ නැහැ. අපේ වීසා පෝර්ටල් එක අපිට ගිහිල්ලා සයිට් එකෙන් චෙක් කරගන්න පුළුවන්. අන්න ඒකෙන් බලා ගන්න පුළුවන් අපේ වීසා එක අප්‍රූව්ද රිජෙක්ට්ද කියලා. දැන් නම් සමහර ස්ටුඩන්ට්ස්ලාට වර්කින් ඩේස් 8න් රිසල්ට් එක එන්නේ නැහැ කියලා ගොඩක් අය කියනවා. සමහර වෙලාවට මේ දවස්වල ඩොකියුමන්ට්ස් බාර දෙන්න ගියාම එම්බසි එකෙන්ම කියනවලු වර්කින් ඩේස් 12ක් 14ක් වගේ යනවා කියලා රිසල්ට් එකක් දෙන්න. අපි ඇප්ලයි කරපු දවස්වල නම් අපිට වර්කින් ඩේස් 8න් හරියටම රිසල්ට් එක ආවා. ඊට පස්සේ අහලා තියෙනවා D4 වීසා එකෙන් ඉන්න කෙනෙක් මුල් මාස 6ට වියදමට කොච්චර මුදලක් ගෙනියන්න ඕනද? මාස 6කින් පස්සේ තමයි අපිට පාර්ට් ටයිම් කරන්න පුළුවන් වෙන්නේ. ගර්ල්ස්ලට පාර්ට් ටයිම් තියෙනවද කියලා තමයි අහලා තියෙන්නේ. මුල් මාස 6ට සාමාන්‍යයෙන් අපි ලංකාවෙන් එද්දී ලක්ෂ 3ක් ලක්ෂ 2ක් 3ක් අතර වගේ මුදලක් අරන් ආවා මුල් මාස 6ට වියදමට. මුල් මාස 6න් පස්සේ තමයි ලීගල් පාර්ට් ටයිම් කරන්න පුළුවන් වෙන්නේ. ගර්ල්ස්ලට පාර්ට් ටයිම් ගත්තාම සාමාන්‍යයෙන් පිරිමි ළමයින්ට සාපේක්ෂව ගෑල් ළමයිට පාර්ට් ටයිම් අඩුයි ඇත්තටම. ඒ වුණාට කරන්න නැත්තේ නැහැ ගෑල් ළමයි පාර්ට් ටයිම් කරනවා. එතකොට ඔය එන්න කලින් පුළුවන් නම් ලැන්ග්වේජ් එක තරමක් හරි ඉගෙනගෙන එන්න. මොකද පාර්ට් ටයිම් කරන්න ගියාම දැන් ෆාමින් වගේ පාර්ට් ටයිම් වලට යද්දි නම් ඇත්තටම එහෙම ලැන්ග්වේජ් එක ලොකුවට ඕනි වෙන්නේ නැහැ. ඒ වුණාට ඒවෙයි එක දිගටම පාර්ට් ටයිම් නැහැනේ කරන්න. ඒකට සිත්තමක වගේ පාර්ට් ටයිම් වලට යනවා නම් අපිට ලැන්ග්වේජ් එක පුළුවන් වෙන්න ඕන. එතකොට ටිකක් හරි යාලා කියන දේ තේරුම් ගන්න පොඩි දෙයක් හරි අපි යාලත් එක්ක කතා කරගන්න නම් අපිට ලැන්ග්වේජ් එක ටිකක් පුළුවන් වෙන්න ඕන. ඒ නිසා ලැන්ග්වේජ් එක තරමක් හරි පුළුවන් නම් පාර්ට් ටයිම් තියනවා ගෑල් ළමයින්ටත් නැත්තේ නැහැ. ඊට පස්සේ අහලා තියෙනවා A level ප්‍රයිවට් කරලා කොරියන් යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා. ඔව් එහෙම කිසිම ඉෂුව එකක් නැහැ. A level ප්‍රයිවට් කරත් ඔයා ගවර්න්මන්ට් කරත් ඔයාට කොරියන් යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරන්න පුළුවන් ඔයාගේ A level සර්ටිෆිකේට් එක තියෙනවා නම්. ඊළඟට අහලා තියෙනවා ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒකේ. අක්කා D4 ඇවිල්ලා කරන ඩිග්‍රී එක මොකක්ද කියලා අහලා තියෙනවා. මම තාම මගේ ඩිග්‍රී එක කරන්න පටන් ගත්තේ නැහැ. තාම මම ලැන්ග්වේජ් ස්ටඩීස් වල තමයි ඉන්නේ. මම කලිනුත් කිව්වා මම කරන්න හිතාගෙන ඉන්නේ මෙකැනිකල් ඉන්ජිනියරින් ඩිග්‍රී එක. ඊපස්සේ අහලා තියෙනවා අක්කා ඉන්නේ වන් රූම් එකකද කියලා. නෑ මම ඉන්නේ වන් රූම් එකක නෙවෙයි. මම ඉන්නේ මගේ යාළුවත් එක්ක ඩබල් රූම් එකක. ඊළඟ ප්‍රශ්නෙන් අහලා තියෙනවා පාර්ට් ටයිම් එකක් කරනවද පාර්ට් ටයිම් හොයාගන්න පුළුවන්ද කියලා අහලා. මම තාම ඇවිල්ලා මාස 4ක් වගේ වෙන්නේ. මාස 6ක් යනකම් ලීගල් පාර්ට් ටයිම් කරන්න බෑ. ඒ නිසා මම තාම පාර්ට් ටයිම් එකක් කරන්නේ නැහැ. පාර්ට් ටයිම් හොයාගන්න පුළුවන්. මේ එහෙම පාර්ට් ටයිම් හොයාගන්න වෙනම ඇප් තියෙනවා. තංගන්, අල්බාමුන් අන්න ඒ වගේ ඇප් තියෙනවා. ඒවෙන් තමයි ගොඩක් ස්ටුඩන්ට්ස්ලා පාර්ට් ටයිම් හොයාගන්නේ. එහෙම හොයාගෙන පාර්ට් ටයිම් කරන්න පුළුවන්. ඊට පස්සේ අහලා තියෙනවා නෝමලි ස්ටුඩන්ට් කෙනෙක්ට මාසෙකට කොච්චර වියදමක් යනවද කියලා. අපි D4 වීසා එකෙන් එද්දි නම් මුල් මාස 6ට එකමඩේෂන් ෆී එහෙම ගෙවලා ආවේ. ඒ නිසා තාම එහෙම ලොකු අදහසක් නැහැ මාසෙකට කොච්චර වියදමක් යනවද කියලා. සාමාන්‍යයෙන් ගත්තාම මාසෙකට වියදම ගත්තාම මේ මාස 6න් පස්සේ මම කියන්නේ අපි ඉන්න එකමඩේෂන් එකට මාසෙකට මාන් 20ක් විතර ගෙවන්න වේවි. ඊට පස්සේ කරන්ට් බිල්, වතුර බිල් ඒ ටික එකතු වෙලා එද්දි එතනත් මාන් 4ක් හෝ 5ක් වගේ එකතු වෙනවා. ඊට පස්සේ අපි ඉන්ෂුරන්ස් එකකට පේමන්ට් කරන්න ඕන. එතකොට ඒ ඉන්ෂුරන්ස් එකට මුලින්ම මාන් 15ක් ඊට පස්සේ මාන් 7කට වගේ අඩු වෙනවා. ඒ විදිහට ඉන්ෂුරන්ස් එකට පේමන්ට් කරන්න ඕන. ඊට අමතරව අපේ කැම්පීම් වලට යන වියදම. එතකොට මේ මාසික වියදම එක එක්කෙනාගේ වියදම අනුව ඩිපෙන්ඩ් වෙනවා. ඒ නිසා එහෙම හරියටම ගණනක් කියන්න බෑ මෙච්චරක් තමයි මාසෙට වියදම් වෙන්නේ කියලා. එතකොට මම දල වශයෙන් කීවේ යන වියදම් ටික අපි ඉන්න එකමඩේෂන් එකට දෙන්න ඕන, ඉන්ෂුරන්ස් එකට පේමන්ට් කරන්න ඕන.
ඊට පස්සේ අපි ඉන්න accommodation එකේ කරන්ට් බිල් වලට වතුර බිල් වලට සල්ලි ගෙවන්න ඕන. මාසෙට අපි කන බොන වියදම් ටික arrange කරගන්න ඕන. ඊට පස්සේ අහලා තියෙනවා අකි D4 ඉවරලා කරන්න හොඳ ඩිග්‍රී මොනවාද විදේශිකයන්ට ජොබ් තියෙන ඒවා මොනවාද කියලා අහලා තියෙනවා. මෙහි සාමාන්‍යයෙන් ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ඉන්ජිනියරින් සයිඩ් එකෙන් තමයි ඩිග්‍රීස් කරන්නේ. ඒකත් මෙකනිකල් ඉලෙක්ට්‍රිකල් ඒ සයිඩ් එකෙන් තමයි කරන්නේ. මෙකනිකල් සයිඩ් එකෙන් තමයි ගොඩක්ම ජොබ් තියෙන්නේ. මොකද ප්‍රොඩක්ෂන් මැනුෆැක්චරින් වගේ කම්පැනිස් නේ මෙහි ගොඩක් තියෙන. එතකොට ඔය CNC අන්නේ පැත්තට තමයි මෙහි ගොඩක්ම ජොබ් තියෙන්නේ. ඊට අමතරව ග්ලෝබල් බිස්නස් මැනේජ්මන්ට් ඊට පස්සේ ටූරිසම් මැනේජ්මන්ට් ඒ වගේ ඒවා කරන ස්ටුඩන්ට්ස්ලාත් ඉන්නවා. ඒවෙන් ජොබ් කරන ස්ටුඩන්ට්ස්ලාත් ඉන්නවා. පස්සේ අහලා තියෙනවා අක්කා මුලින් part time job එකක් හොයාගත්තේ කොහොමද? එහෙම part time job එකක් හොයාගන්න කොච්චර කල් ගියාද කියලා. මම තාම එහෙම එක දිගට part time job එකක් මුකුත් කරන්නේ නැහැ. තාම මොකද මම ඉන්න මාස 6ක් නෑ මාස 4ක් වගේ තමයි වෙන්නේ. මේ අතර කාලේ පොඩි part times කරා නැත්තේ නැහැ. ඒවා ඉතින් අපි අඳුරන අය හරහා එහෙම කනෙක්ෂන් වලින් පස්සේ අහලා තියෙනවා ආර්ට් කරපු කෙනෙක්ට කොරියාවට ඇවිල්ලා කරන්න හොඳ ඩිග්‍රීස් මොනවද කියලා අහලා තියෙනවා. එහෙම ආර්ට් කරා, කොමර්ස් කරා, මැත්ස් බයෝ කරා කියලා එහෙම නැහැ. මෙහි එන ස්ටුඩන්ට්ස්ලා D4 එන ගොඩක් අය එයාලගේ D4 එකෙන් පස්සේ ඔය ඉන්ජිනියරින් සයිඩ් එකේ තියෙන ඩිග්‍රීස් කරන්න පටන් ගන්නවා. එහෙම ආර්ට් කරපු කෙනෙක්ම කරන්න ඕන කියලා හිතලා ඩිග්‍රීස් කරනවා නම් එහෙම කරන කට්ටිය ඉන්නවා. කලින් කිව්වා වගේම ටූරිසම් මැනේජ්මන්ට්, ග්ලෝබල් බිස්නස් මැනේජ්මන්ට්, ඊට පස්සේ ඔය මේ ප්‍රී ස්කූල් ටීචින් සයිඩ් එකෙන් ඩිග්‍රීස් තියෙනවා. ඊට පස්සේ නර්සින් ඇන්ඩ් කෙයා ගිවිං තියෙනවා. එහෙම එක එක ඩිග්‍රීස් තියෙනවා. ඊට පස්සේ අහලා තිනවා මාස්ටර්ස් වල ජොබ් එක්ස්පීරියන්ස් එක බලනවද? ටොපික් ලෙවල් 5 වගේ තියෙනවා නම් එහි ගිහිල්ලත් ලැන්ග්වේජ් එක ස්ටඩි කරන්න ඕනද කියලා. නෑ මාස්ටර්ස් වලට ජොබ් එක්ස්පීරියන්ස් බලන්නේ නැහැ. ඔයාගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එකයි ට්‍රාන්ස්ක්‍රිප්ට් එකයි තිබ්බනම් ඇති. ඊට අමතරව ඔයාට ටොපික් ලෙවල් 5 තියෙනවා නම් මාස්ටර්ස් කොරියන් ට්‍රැක් එකෙන් පටන් ගන්න පුළුවන්. මාස්ටර්ස් පටන් ගන්න ගොඩක් යුනිවර්සිටිස් වල ටොපික් ලෙවල් 4 තමයි ඉල්ලන්නේ. ටොපික් ලෙවල් 4 එක තියෙනවා නම් ඔයාට මාස්ටර්ස් කොරියන් ට්‍රැක් එකෙන් පටන් ගන්න පුළුවන්. මෙහි ඇවිල්ලා ලැන්ග්වේජ් ස්ටඩීස් කරන්න ඕනද කියලා අහනවා. නෑ මෙහි ඇවිල්ලා ලැන්ග්වේජ් ස්ටඩීස් කරන්න ඕනේ නෑ. ඔයාට කෙලින්ම D2 වීසා එකෙන් මාස්ටර්ස් වලට මෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ පළවෙනි Q&A සෙෂන් එක ඉවරුනේ. ඔයාලා අහලා තිබ්බ ප්‍රශ්න වලින් කීපයක් තෝරගෙන මම ඒවට තමයි අද උත්තර දුන්නේ. තව මේ විදිහට ඔයාලට දැනගන්න මොන හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට ඒවා ඇඩ් කරන්න. මම දන්න හැම දෙයකටම ඔයාලට රිප්ලයි කරන්න. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much. ඉස්සරහටත් මේ වගේ ඔයාලට වටින වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝම ඉස්සරහටත් මේ වගේ ඔයාලට වටින වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න.